හොඳයි. සුබ දවසක්. ආයුබෝවන් සියලු දෙනාටම SSY Academy YouTube channel එකට ඔයාලා ආයෙත් පිළිගන්නවා. අපිව subscribe කරන්න කියලාත් ඉල්ලා සිටින ගමන් ගිණුම් ක්‍රම කෙටි සටහන් 3 අපි යමු බලන්න. විසර්ජන පනත සම්මත වූ පසු භාණ්ඩාගාරයෙන් මුදල් නිදහස් කර ගැනීම සඳහා මුදල් අමාත්‍යවරයා විසින් අත්සන් කරන ලියවිල්ලට අපි සාමාන්‍ය වොරන්ට් බලපත්‍රය කියලා හඳුන්වනවා. සාමාන්‍ය වොරන්ට් බලපත්‍රය. හොඳයි. ප්‍රධාන ගණන් දීමේ නිලධාරීන් පත් කරනු ලබන්නේ මුදල් ඇමතිවරයා විසින්. හොඳයි. අපි යමු. රාජ්‍ය මූල්‍ය පිළිබඳව විගණකාධිපතිවරයා ඍජුවම පාර්ලිමේන්තුවට වාර්තා කළ යුතුය. රාජ්‍ය මූල්‍ය පිළිබඳව විගණකාධිපතිවරයා විසින් ඍජුවම පාර්ලිමේන්තුවට වාර්තා කිරීමක් කරන්න ඕනේ. ව්‍යවස්ථාවේ සඳහන් වෙනවා. අමාත්‍යාංශයක ප්‍රධාන අභ්‍යන්තර විගණක එම ආයතනයේ මූල්‍ය හා ගිණුම් කටයුතු පිළිබඳව ප්‍රධාන ගණන් දීමේ නිලධාරී එහෙම නැත්නම් අමාත්‍යාංශ ලේකම් වෙත වාර්තා කිරීම කළ යුතු වෙනවා. ඒ කියන්නේ අභ්‍යන්තර විගණක ඉන්ටර්නල් ඔඩිටර් වාර්තා කිරීම කරන්න ඕනේ ආයතනයේ මූල්‍ය හා ගිණුම් කටයුතු පිළිබඳව එම ආයතනයේ ප්‍රධාන ගණන් දීමේ නිලධාරී කියන්නේ අමාත්‍යාංශ ලේකම් වෙත. හොඳයි. රාජ්‍ය ආදායමට ඇතුළත් නොවන ලැබීම් වර්ග. රාජ්‍ය ආදායමට ඇතුළත් නොවන ලැබීම් වර්ග. ලාභ හැර අත්තිකාරම් ගිණුම් වලින් ලැබීම්. ණය හා ණය ගැනුම්. ඒ වගේම තැන්පතු. ඒ වගේම අග්‍රිම ලැබීම. මෙන්න මේවා රාජ්‍ය ආදායමට ඇතුළත් නොවන ලැබීම් වර්ග. සේප්පුවල හෝ ආරක්ෂිත පෙට්ටිවල තැන්පත් කළ යුතු අයිතම. චෙක්පත් මුදල් ඇතුළු රජයේ සියලුම මුදල්. සේප්පුවල හරි ආරක්ෂිත පෙට්ටිවල හරි තැන්පත් කළ යුතු වෙනවා. ඒ වගේම විකුණුම් වටිනාකමක් ඇති මුද්දර සහ ප්‍රවේශ පත්‍ර. බලපත්‍ර පොත්. කුයිතාන්සි පොත්. ඒ වගේම උපපත්‍රිකා පොත්. මෙන්න මේවත් සේප්පුවල නැත්තම් ආරක්ෂිත පෙට්ටිවල තැන්පත් කරලා තියන්න ඕනේ අපේ ආරක්ෂාවට. ආයතනයේ ආරක්ෂාවට. රජයේ නිලධාරීන්ගේ වැටුපෙන් අඩු කළ හැකි ව්‍යවස්ථාපිත නොවන අඩු කිරීම. වැටුප් ණය අත්තිකාරම් මුදල් ආපසු අය කර ගැනීම. ඒ වගේම වැටුප් අත්තිකාරම් මුදල් ආපසු අය කර ගැනීම ව්‍යවස්ථාපිත නොවන අඩු කිරීම යටතේ වන අඩු කිරීමක්. රක්ෂණ වාරික අය කර ගැනීම. හොඳයි. බැංකු සැසඳුම් පිළියෙල කිරීමේදී බැංකු ගිණුම් විස්තරයේ සටහන් වුවද මුදල් පොතේ සටහන් නොවී තිබිය හැකි කරුණු. බැංක් රිකන්සිලියේෂන් එකක් හදද්දී බැංකු ගිණුමේ විස්තරයේ සටහන් වුවද මුදල් පොතේ සටහන් නොවී තිබිය හැකි කරුණු තමයි අපි බලන්නේ. උපලබ්ධි නො වූ තැන්පත්. ඒ වගේම බැංකු හර කිරීම සහ වැරදි තැන්පත්. ඒ වගේම බැංකු විසින් කරන වැරදි මේකට අදාළ වෙනවා. හොඳයි. අපි අලුත් වීඩියෝ එකකින් ආයෙත් ඉක්මනින්ම හමු වෙමු. ඔයාලා හැමෝටම ස්තුතියි.